Hi friends, කොහොමද ඉතින්? අද මම කරන්න යන්නේ පොඩි අමුතුම කරේ එකක් හදන්න යන්නේ. අපි අද මෙන්න යාගේ අර්ථාපල ගෙඩියක් අරගෙන මේක හොඳට පීල් කරගන්නවා. අර්ථාපල ගෙඩිය. හරිද? මේක හොඳට පීල් කරලා ඊට පස්සේ දිගට කැලේ හිටින්න කපා ගන්න ඕනේ. ඊට මේ වගේ පෙති හුම කපලා අන්න මේ වගේ පෙති කපපුවාම මේ වගේ පෙති කපලා ආයෙ දිගට අතර මම කට් කර ගන්නවා. මොකක් කරගෙන මෙන්න මේ වගේ භාජනයකට දාගෙන මෑකරල් ටිකක් අරගෙන හොඳට ඒක නූල් අරලා හදලා නැත්නම් පිහින්ම කට් කරගෙන හොඳට වොෂ් කරලා ගන්න ඕනේ ක්ලීන් කරලා. මේ දින අපි මොකක්ද මෑකරල් ටික. ඒ ටිකත් අපි මේ අලයකටම දාගන්න. ඊට පස්සේ තමයි අපේ කුකින් පාර්ට් එක තියෙන්නේ. අපි යන්නේ එතනට. මේ ටිකත් අපි ලෑස්ති කරගෙන ඉන්නේ. මෙන්න මේ වගේ ඇතිලියක් අරගෙන අපි ඒකට තෙල් දා ගන්න ඕනේ. මෙන්න මේ වගේ තෙල් සල්ප් එකක් දා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ තෙල් ටික හොඳට රත් වෙගෙන එද්දී අපි යාට දාන්න ඕනේ අබ. මෙන්න මේ විදිහට අබ ටිකක් කරගෙන ඒ අබ ටික දා ගන්න ඕනේ. අබ ටික හොඳට කරවගෙන එද්දී කුපේකේ ගිනිසර ටිකක් අඩු කරගන්න, ෆයර් බීම් එක අඩු කරගන්න. ඊට පස්සේ අපි යාට දාන්න ඕනේ හොඳට කුඩාවට කපාගත්ත මෙන්න මේ ආකාරයට සුදු ලුණු සල්පයක්. මේ සුදු ලුණු ටික හොඳට ටෙම්පරරි වෙන්න ඇර තමයි දා ගන්න ඕනේ බී ලුණු ටික. ඔයාලට දැන් මේකේ හොඳ සුවඳක් එනවා. ඒ කියන්නේ ටෙම්පරරි ගානට සෙට් වෙගෙන එන්නේ. ඊට පස්සේ අපි ඒකට දා ගන්න ඕනේ රම්පේ කරපිංචා ටිකක්. මෙන්න මේ විදිහට දාලා ඒ ටිකත් හොඳට ටෙම්පරරි කරගන්න ඕනේ. ඒකට අපි දා ගන්න මාළු මිරිස් ටිකක්. මෙන්න මේ වගේ මාළු මිරිස් කුඩාවට කපාගෙන දා ගන්න ඕනේ. ඊට පස්සේ තක්කාලි ටිකකුත් දා ගන්න. මෙන්න මේ වගේ තක්කාලි ටිකකුත්. හරිද? ඊට පස්සේ අපි මේකට දා ගන්න ඕනේ අර අපි ඉස්සලා දාගත්තේ මතකද ඔයාලට මෑකරල් සහ අල ඒ ටික දා ගන්න මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒකට දාන්න අපි ලුණු ටිකක් මෙන්න මේ ආකාරයට. මිරිස් කුඩු ටිකක් දා ගන්න. මිරිස් කුඩු වැඩි දාන්න එපා, රතු පාට වැඩි වෙනවා, සැරත් වැඩි වෙනවා. කහ කුඩු ටිකක් දා ගන්න. ඒකට පරික ලස්සනට එනවා කහ කුඩු වලට. අමුතුනපා. බැදපු තුන පා නෙමෙයි අමුතුනපා. ඒ ටිකකුත් දා ගන්න. එතකොට ගම්මිරිස් කුඩු ටිකකුත් දා ගන්න. රයිට්. අපි ඊට පස්සේ අර දා ගන්න ඕනේ. දිය කිරි ටිකක් දා ගන්න ඕනේ. මේ ආකාරයට දිය කිරි ටිකකුත් දා ගන්න. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන විනාඩි 10ක් විතර මේක පියනකින් වහලා හොඳින් ආවරණය කරලා මෙයාට හොඳට පිස ගන්න ඉඩ අරින්න. පොඩ්ඩක් මෙන්න මේ විදිහට උතුරාගෙන එනවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් විවෘත කරලා ඔය විදිහට හොඳට නටන්න අරින්න ඕනේ. අර තැම්බෙන්නත් ඕනේ. හරි. දැන් අපි මේ අල සමග මෑකරල් කරේ එක හොඳට දැන් තැම්බිලා තියෙනවා. අපි දැන් මේකට මිටිකිරි සල්ප් එකක් එකතු කරගෙන අපි මෙයාට හොඳට කුක් වෙන්න ඉඩ අරිනවා. හරිද? මේකේ ලුණු බලන්න ඕනේ අන්තිමනම. මොකද මේ හොද්දේ උපු ගතිය එන්නේ අන්තිමටමනේ. රත් වෙලා වාෂ් වෙලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්නේ උපු ගතියට. එතකොට ලුණු මදි නම් අඩුපාඩු දා ගන්න. නැත්තම් ලුණු දාන්න යන්න එපා. දැන් ලුණු දැම්මොත් අවසාන වෙදී හොද්ද හිඳෙද්දි ලුණු ගතිය වැඩි වෙනවා. හරිද? රටේ තියන්න බැරි වෙනවා එතකොට. ඔය තව විනාඩි 5ක් විතර තියමු යාව. හරි දැන් අපේ මේ කරි එක ඔන්න දැන් ගානට ලස්සනට ඇවිත් තියෙන්නේ. බලන්න පේනවා ඇති මේ කරි එක ලස්සනට ඇවිත් තියෙනවා. අපිට පුළුවන් ඉතින් මේක ලස්සනට කැම් එකකට බෙදාගෙන නැත්නම් වගේ ඔෆිස් කැම් එකකට ගෙදාගෙන නැත්නම් ඉස්කෝලේ යන පුංචි දරුවගේ කැම් එකකට හරි බෙදාගෙන මේක රස විඳින්න. එහෙනම් ඔයාලත් මේ වගේ කරි එකක් හදලා ෆොටෝ එකක් එහෙම ගහලා ඒක මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විතර දැම්මොත් බලන කට්ටියටත් මටත් සෑහෙන ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා ඔයාලා ගැන. එහෙනම් channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්න වීඩියෝ එක බලන්න channel එක subscribe කරගෙන මේ යන්න. අපි එහෙනම් ඊගා වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. සීකුක් වෙතින්